ලංකාවේ අදටත් විසඳුමක් නැති අභිරහස් ඝාතන සහ ඒ සිද්ධි වටා ගෙතුණු අද්භූත සිද්ධීන් කිහිපයක් අද අපි කතා කරමු. පළවෙනි එක තමයි 1970 දී නුවරඑළිය එවන්ස්ඩේල් කියන තේවත්තේ වැඩ කරපු කාන්තාවක් අද්භූත ලෙස අතුරුදහන් වෙනවා. හැබැයි අතුරුදහන් වුණු දිනයක් හරියටම සඳහන් වෙලා නැහැ. අනික් සේවකයන් හිතලා තියෙන්නේ මේ කාන්තාව අසනීප තත්ත්වයක් නිසා වැඩට ආවේ නැහැ කියලා. නමුත් දින දෙකකට විතර පසු පවුලේ අය විසින් මේ කාන්තාව ගෙදර ආවේ නැහැ කියලා පොලිසිය පැමිණිල්ලක් දාලා තියෙනවා. පොලිසිය ඊට පස්සේ මේ ගැන හොයලා බලනවා. හැබැයි කාන්තාව ගැන කිසිම හොඩුවක් පොලිසියට හම්බෙන්නේ නැහැ. එක දවසක් ෆැක්ටරියේ වැඩ කරන සේවකයෙක්ට පිලිස්සුණු මල සිරුරක් හම්බෙනවා. මේ පිලිස්සුණු සිරුර හම්බෙන්නේ තේ වේලන ගබඩාවේ කළුවර කාමරයක තිබිලා. මේ මල සිරුර පිරිසී තිබුණු නිසා කිසිම හොඩුවක් හොයාගන්න පොලිසියට බැරි වුණා. මේ ෆැක්ටරියේ වැඩ කරන සමහරක් සේවකයන් කියනවා ඒ කාන්තාව අදටත් ෆැක්ටරියේ සැරිසරනවා කියලා. රෑමුරේ වැඩ කරන කට්ටිය කියනවා ඒ සිරුර හම්බුන තැන කාන්තාවක් කලියම 3ට විතර අඬනවා කියලා. මේ සද්ද ඇහිලා ගොඩක් කට්ටිය බය වෙලා තියෙනවා කියලා මේ සේවකයන් කියනවා. හැබැයි මේ සිද්ධිය කටකතාවක් විතරයි, සාක්ෂි ලෙස ඔප්පු වෙලා නැහැ. හරි, අපි යමු ඊළඟ සිද්ධියට. මේ සිද්ධිය සිද්ධ වෙන්නේ 2009 දී. අගලගම දුම්රිය ස්ථානයේ තමයි මේ ඝාතනය සිද්ධ වෙන්නේ. 2009 අප්‍රේල් මාසයේදී රාත්‍රී 10ට පමණ අගලගම දුම්රිය මාර්ගයේ තිබිලා කාන්තාව මල සිරුරක් හම්බෙනවා. ඉස්සලාම නම් කට්ටිය හිතන්නේ මේ කාන්තාව දුම්රිය ගැටිලා තමයි මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ කියලා. හැබැයි පස්සේ මරණ පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා මේක මිනි මැරුමක් කියලා. පරීක්ෂණ වල තියෙන විදිහට මේ කාන්තාවගේ ඔළුවට තදින් පහරක් එල්ල කරලා තමයි මේ මිනි මැරුම සිද්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ මිනි මැරුම සිද්ධ වෙලා දින දෙකකට පසු තවත් කාන්තාව මල සිරුරක් එම ස්ථානයේ තිබිලා හම්බෙනවා. මේ ඝාතනයත් කලින් ඝාතනය වගේම තමයි ඔළුවට පහර දීලා තමයි මිනිමරුම සිද්ධ කරලා තියෙන්නේ. හැබැයි මේ ඝාතන දෙකම අදටත් අභිරහසක්. මේ කතාවෙත් අద్භූත සිද්ධියක් තියෙනවා. මේ සිද්ධිය වෙලා දවස් 13කට පසු දුම්රිය සේවකයෙක් මේ ස්ථානයෙන් ගමන් කරනකොට කාන්තාවන් දෙන්නෙක්ට හොඳටම බය වුණා කියලා සේවකයා පවසනවා. සේවකයා විතරක් නෙමෙයි ගමේ කට්ටියත් කියනවා අදටත් ඒ ස්ථානයේ අద్භූත සිද්ධීන් ගොඩක් වෙනවා කියලා. මේ ඝාතන සිද්ධීන් දෙකම ඇත්ත, නමුත් අවතාර සිද්ධීන් කටකතා විතරයි.